මුළුතැන් ගේ තුලින් කාමරයකට දොරටුවක් තැබීම සුදුසුද කියලා ගැටලුවක් යොමු කරලා තියෙනවා. මං හිතන්නේ ඔබ මෙතනදී නිදන කාමරයක් ගැන තමයි අදහස් කරලා තියෙන්නේ. මුළුතැන් ගේ තුලින් නිදන කාමරයකට ඇතුල් වීමේ දොරටුවක් තැබීම වාස්තු දෝෂයක්. මොකද එකිනෙකට ප්‍රතිවිරුද්ධ ශක්තියින් දෙකක් අතර ඝට්ටනයක් මෙතනදී නිර්මාණය වෙනවා. මුළුතැන් ගෙයක් තුල ක්‍රියාත්මක වන්නේ අග්නි. එහෙම නැත්නම් තාපය මූලික කරගත්ත ශක්තියක්. නමුත් අපිට සෝදායි නිින්දක් ලබා ගැනීමට, මනස සංසුන් කර ගැනීමට, හොඳ විවේක සුවයක් ලබා ගැනීමට අවශ්‍ය කරන්නේ පඨවි සහ වායු මූල ධාතුන් මගින් ලබා දෙන ශක්තිය. නිදන කාමරය මුළුතැන්කට විවෘත වීම මගින් මේ ශක්තියින් දෙක අතර ඝට්ටනයක් නිර්මාණය වෙලා එයින් ඔබට අයහපත් ප්‍රතිඵල තමයි උදා කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මුළුතැන් ගෙයක් තුල තිබෙන දුම, ඒ වගේම විවිධ දුර්ගන්ධයන්, විවිධ ශබ්ද ඔබට සුවදායි නිින්දක් ලබා ගැනීමට බාධා එල්ල කරනවා. ඔබේ මනසේ සංසුන් භාවයට බාධා එල්ල කරනවා. මේක දීර්ඝ කාලීනව ඔබට මානසික ආතතිය සහ විවිධ රෝගාබාධ ඇති කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මුළුතැන්ගේ කටයුතු නිසා මේ කාමරයේ ඉන්න කෙනාගේ පෞද්ගලිකත්වයට නිතරම බාධා එල්ල වෙනවා. ඒකත් ඔහුගේ හෝ ඇයගේ මානසික තත්වයට බාධා එල්ල කරනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා මුළුතැන් ගෙයක් කියන්නේ නිවසක ගිනි අවදානම වැඩිම ස්ථානය. ඉතින් මුළුතැන්ගේ හදිසි ගින්නක් වගේ දෙයක් ඇති වුණොත් මේ කාමරය ඊටාම අවදානම් කලාපයක් වෙනවා. මොකද ඔබට පිටවීමට වෙනත් කිසිදු දොරටුවක් නොමැති නිසා.